වැසි සහිත කාලගුණික තත්ත්වය තාමත් සම්පූර්ණයෙන්ම තුරල් වෙලා ගිහිල්ලා නැහැ. මධ්‍යම කඳුකරේ ගත්තාම තාමත් ඒ බලපෑම අපිට තියෙනවා අඩු වැඩි වශයෙන්. මේ දිනවලත් වැස්ස ටිකක් වැඩි. පසුගියදා ඇති ඇවුණු මේ කාලගුණික විපර්යාසයන් ස්වභාවික වැසනයන් මේ සියල්ල තුළින් ඉතා දැඩිම බලපෑමක් සිද්ධ වුණේ මධ්‍යම පළාතට, මධ්‍යම කඳුකරයට. මධ්‍යම කඳුකරේ ගත්තාම මධ්‍යම පළාත් ස්වභාව මේ ඉතා පුළුල් ප්‍රදේශයක ජනජීවිතය වෙනුවෙන් Tamanගේ මෙහෙවර සිද්ධ කරන ප්‍රධානතම ආයතනය. අද අපි ස්ටෙප් අප් තුලින් කතා බහ කරන්නට සූදානම් වෙන්නේ මධ්‍යම කඳුකරයේ මූලික කරගෙන මේ මධ්‍යම පළාතේ ජනතාවට අධ්‍යාපනයෙන් වේවා, කර්මාන්ත පැත්තෙන්, ඒ වගේම සෞඛ්‍ය මේ ආදී මාර්ග විෂයන් ගණනාවක් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන එදිනෙදා ඔවුන්ගේ ජීවිතත් එක්ක බද්ධ වෙච්ච දේවල් පිළිබඳව කතා කරන්න, ඒවා සියල්ල යථාවත් කිරීම සඳහා යහුසුලුව මෙහෙවන ප්‍රධානතම පරිපාලන මධ්‍යස්ථානයේ පළාත් සභාව. අද අපේ මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්තුමන් එක්ක කොහොමද මේ වැඩ කටයුතු ටික හැකි ඉක්මනින් ජන ජීවිතය යථාවත් කර ගැනීම සඳහා යහුසුලුව ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ කතා කරන්න සූදානම් වෙන්නේ. මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහත්මයාත් එක්ක අද අපි මේ කතාවට පිවිසෙනවා. ප්‍රධාන ලේකම්තුමනි, ලංකාවේ අනෙක් පළාත් එක්ක සංසන්දනය කරනකොට අපිට ලොකු බලපෑමක් සිද්ධ වුණා. හැබැයි ඒ සිදුවුණු අවස්ථාවේ ඉඳලම අපි දුටුවා ඔබතුමන්ලා මේකට කොහොමද සූදානම් වුණේ, කොහොමද මේකට ක්‍රියාශීලී වුණේ, කොහොමද වැඩ කටයුතු කරේ කියලා. දැන් අපි විෂයන් හැටියට වෙන වෙනම ඔබතුමාට වඩාත් ප්‍රබල විදිහටම අපිට දනවන්නට පුළුවන් දේ කාරණා ටික ඔබේ කාර්යාලයටම අපි ආවෙත් ඒ නිසාමයි. ඔබ මේ බොහෝ රාජකාරී අතරේ අපි මද වේලාවකට වෙන් කරගත්තේ. කොහොමද ප්‍රධාන ලේකම්තුමනි මේ වෙනකොට මේවා යථාවත් කිරීම සඳහා තියෙන ප්‍රගතිය අපි ගත්තොත් එහෙම? ඔබතුමා කිව්වා වගේ මධ්‍යම පළාතේ පළාත් දිස්ත්‍රික්ක 3 ගත්තාම මම හිතනවා පළාතේ දැඩි හානියකට ලක් වුණා මහනුවර, ඊළඟට නුවරඑළිය සහ මාතලේ. මේ දිස්ත්‍රික්ක 3 ආපදාවල් සම්බන්ධව මම හිතනවා ඔබ සියලු දෙනා දන්නවා 27 වෙනිදා ආපදා සිද්ධ වෙන්න ආරම්භ කිවි වෙලාවේ ඉඳලා ඒ සියලුම පාර්ශවයන් ඒකරාශීව විශාල මෙහෙවරක් ඉටු කරා මේ ආපදාවම කරගන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම ගරු ආණ්ඩුකාරතුමා දැඩි උනන්දුවකින් උත්සාහයකින් මේ සඳහා වෙහෙසුණා, කටයුතු කරා, අපිට නියෝග ලබා දුන්න, උපදෙස් ලබා දුන්නා. ඒ වගේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමාලා ඇතුළු සියලුම දේශපාලන නායකත්වයේ සියලු දෙනා යහුසුලුව මේ සඳහා සාකච්ඡා පවත්වලා, විශේෂ සාකච්ඡාවන් දෛනිකව පවත්වලා අපි සියලු දෙනා ඒකරාශීව, නිලධාරීන් සියලු දෙනා ඒකරාශීව මේකට මුහුණ දෙන්නේ කොහොමද කියන වැඩ පිළිවෙල කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව తీරන කඩිනමින් ලබාගෙන ඒ අනුව අපි අවශ්‍ය කටයුතු සිදු කරා. මධ්‍යම පළාත් සභාව දිස්ලේකම් කාර්යාලය 3ත් එක්ක ඒකාබද්ධව තමයි අතරම මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ. මධ්‍ය පළාත් සභාව ප්‍රධාන සේවාවන් විශාල ප්‍රමාණයක් සපයන. එහි ප්‍රධානම තැන ගන්න සේවාවන් ටික දල වශයෙන් කිව්වොත් අධ්‍යාපනය, සෞඛ්‍ය, මාර්ග, පළාත් පාලන, කුෂිකර්ම, සත්ව පාලන වගේ විශේෂයන් ගණනාවක්. හැබැයි මේ ශේෂ්ත්‍රයන් ගණනාව තුළ අපි ප්‍රධාන වශයෙන් ඉටු කරන සේවාවන් තුළ ඒ සේවාවන් සපයන්න තිබුණු අපේ සම්පත් දැඩි ලෙස හානියටපත්. මාර්ග පද්ධතිය විනාශ වුණා. පළාත් මාර්ග පද්ධතිය විනාශ වුණා. ඒ වගේම පාසල් ගණනාවක් විනාශ වුණා. මේ වගේ තත්ත්වයන් තුළ අපි ඉතා ඉක්මනින් මේ සඳහා ප්‍රතිකර්ම ලබා දෙන්න අවශ්‍ය කටයුතු කළා. ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය මේ ඇස්තමේන්තු කරගන්න, ඒ ඇස්තමේන්තු කරගැනීමේ කටයුතුත් අපි ආරම්භ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපේ ආපදාට ලක් වුණු පවුල් ප්‍රමාණය හා තොරතුරු ගත්තොත් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 3ෙම පවුල් 77250ක්, පුජ්‍යරෝ 250941ක් පමණ. ඒ තුළ කනගාටුයි කියන්න ජීවිත හානි සිද්ධ වුණා 343ක් පමණ. තවමත් අපි සොයමින් පවතින යම් අවස්ථාවල අතුරුදහන් වූ පුද්ගලයෝ 117ක් පමණ. වගේම පූර්ණ නිවාස හානි 2900ක් පමණ. අර්ධ නිවාස හානි දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණයට 21005ක් කියලා තියෙන 21000කට වැඩි ප්‍රමාණයක්. මෙන්න මේ වගේ හානියක් පුද්ගලයන්ට සිද්ධ වුණා, ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් අපේ පාසල් තියෙනවා 1511ක්. ඒකෙන් ක්‍රියාත්මක වෙන පාසල් තියෙනවා මේ ළමයි නැතුව ක්‍රියාත්මක වෙන පාසල් 1506ක්. ඒ 1506න් පාසල් 238කට බලපෑම් ඇති වුණා. මේ 238
අමතරව අපේ අධ්‍යාපන ආයතන 9ක් කලාපකාරයාල වෙන්න පුළුවන්. ඒ වගේ මේ උප ආයතන 9කටත් ඇතුළුව මේ පාසල් ප්‍රමාණයක් ආපදාවට ලක් වුණා. ඒවා මේ පූර්ණ වශයෙන්ම නොවුනත් සමහර පාසල් වල තියෙන තත්ත්වය අනුව අපිට NBRO රිපෝට් එකක් අරගෙන තමයි කියන්න වෙන්නේ පාසල පූර්ණ වශයෙන් පවත්වන්න පුළුවන්ද බැයිද? එහෙම නැත්නම් ඒක ගැටලුවක් නැද්ද කියන්නේ. හැබැයි අදට අපි දකිනවා මේ පාසලේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා කියන්නේ. අධ්‍යාපන ආයතන 9ත් එහෙමයි. ඒ අනුව මේ සඳහා අපි ඒ සියලුම පාසල් සම්බන්ධයෙන් ආයතන සම්බන්ධයෙන් NBRO වාර්තා කැඳවලා තියෙනවා. ඒ වාර්තා ලැබුණු වහාම ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ අතරතුර පාසල් ගණනාවක අපේ සහන කඳුරු පවත්වාගෙන යනවා. ඒවටත් අපි පාසල් වෙන් කරලා දීලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි ඒ කාලය තුල මේ දැඩි වර්ෂාව මැද්දේ අපහසුතාව මැද ඔබලා දන්නවා ඒ දවස්වල උසස් පෙළ විභාගේ පැවැත්වුණා. ඒක නතර කළා අපි తాවකාලිකව. හැබැයි ඒ විභාග කටයුතු විභාග උත්තර පත්‍ර අපිට යවන්න තිබ්බා. ඒ වගේම ප්‍රශ්න පත්‍ර අපි ළඟ තිබුණා. ඒ සියල්ල අපි බොහොම පරිස්සමට කිසිම ගැටලුවක් ඇති නොවන විදිහට ආපහු විභාග දෙපාර්තමේන්තුවට බාර දෙන්න අවශ්‍ය කටයුතු කළා. ඒ වගේම පාසල් යලි විවෘත කිරීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමිය මේ පිළිබඳව අපිට සාකච්ඡා කළා. ඒ අනුව පළාතේ මධ්‍යම පළාතේ පමණක් නෙවෙයි සියලුම පාසල් ලංකාවේ සියලුම පාසල් දෙසැම්බර් 16 දින ආරම්භ කරනවා කියන තමයි එකතාවයට ආවේ. ඉතින් අපිට පුළුවන් වුණා අපේ පාසල් 1506න් පාසල් 1397ක් ආරම්භ කරන්න. ඒ කියන්නේ ඒක හොඳ ප්‍රතිශතයක්. අපි පාසල් 109ක් පමණයි ආරම්භ නොකළේ. එතකොට ඒවත් අර කඳවුරු තියෙන ඒ වගේම NBRO වාර්තාව ගන්න ඕන නැතන් ඒ ටික විතරයි අපි ආරම්භ නොකළේ. අනිත් පාසල් 1397ක් සමහර පාසල් සම්පූර්ණයෙන්ම ආරම්භ කරා. සමහර පාසල් කොටස් වශයෙන් ආරම්භ කරා. එතකොට මේ තුල අපි මම හිතනවා අධ්‍යාපනයේ පැත්තෙන් ආපදාවක් සිද්ධ වුණත් ඒ ආපදාව ජයගෙන අපි ඉදිරියට කටයුතු කරගෙන යනවා කියන එක. ඒ වගේම පාසල් දරුවෝ ඒ ආපදාවට ලක් වෙච්ච දරුවෝ විශාල ප්‍රමාණයක් හිටියා. ඒ දරුවන්ට අවශ්‍ය පහසුකම් සියල්ල ආහාර පාන ඇතුළු සියලු දේවල් කඳවුරු තුල හා කඳවුරු වලින් කිරත ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන. ඒ වගේම මේ දරුවන්ට අධ්‍යාපනය අඛණ්ඩව ලබා දෙන්න පුළුවන් වැඩ පිළිවෙලකුත් අපි සකස් කරලා තියෙනවා. කොහොමදත් මේ අපේ දිගනේ පාසල් ගොඩනැගිලි හා අනිකුත් ගොඩනැගිලි වලට වෙච්ච අලාභය අපිට යාවත්කාරණය කරගන්න රුපියල් මිලියන 2340ක් පමණ අපි දැන් රැස්නිතු කරලා තියෙනවා. ඉතින් ওই තුල අපි මේ දීර්ඝකාලීන දේවල් කියන්නේ ඉදිකිරීම් කටයුතු අපි ලබන අවුරුදු තුල කරන්නත් අනිකුත් පහසුකම් ශ්‍රේණියුක්ත කර හැකි පහසුකම් මේ 12 මේ වර්ෂ මේ මාසෙ තුල එන දෙසැම්බර් මාසෙ තුල මේ ඉටු කරලා දීලා ඒ දරුවන්ට පුළුවන් තරම් පහසුකමක් යටතේ තමුන්ගේ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගය ආරම්භ වෙනවා ලබන මාසේ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි මාසේ ආරම්භ වෙනවා. ඒ දරුවන් ගැන විශේෂ අවධානය යොමු කරලා විශේෂිත ස්ථානවල ඒ දරුවන්ට අපහසුයක් නොවන විදිහට අධ්‍යාපන කටයුතු කරන්න පාඩම් කටයුතු වල යෙදෙන්න අවශ්‍ය පහසුකම් හරි අස්සලා තියෙනවා. ඔය විදිහ තමයි අපි අධ්‍යාපන කටයුතු දැන්ට මෙහෙවගෙන යන්නේ. ඔව් ප්‍රධාන ලේකම්තුමනි දැන් මේ සමගම දැන් මේ කටයුතු යථාවත් කරගෙන යනකොට ඊළඟට එන තත්ත්වය තමයි තාමත් වැසි සහිත තත්ත්වයකුත් තියෙන නිසා විශේෂයෙන්ම සෞඛ්‍යමය පැත්තෙන් ගත්තොත් එහෙම විවිධ තවත් සංකුලතාවයන් නැති වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. ඒවා මේ එම අවදානමක් ඇති නොවන මට්ටමට කොහොමද සෞඛ්‍ය පහසුකම් ජනතාවට අවශ්‍ය කරන දේවල් සලසලා දෙන්න පළාත් සෞඛ්‍ය විෂයන් ටිකට අවශ්‍ය කරන වැඩ පිළිවෙල යොදලා තියෙනවා. මම සෞඛ්‍යවල මේ අපිට ආපදාවට ලක් වුණු තත්ත්වයේ ඉඳලම පටන් ගන්නම්. අපේ රෝහල් දෙකක් දැඩි ලෙස අලාභානී වුණා. එකක් තමයි වත්තේගම රෝහල ප්‍රාදේශීය රෝහල, අනිත් එක ලිඳුල ප්‍රාදේශීය රෝහල. මේ රෝහල් දෙක NBRO වාර්තා අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරන බොහෝ විට අපිට එම ස්ථානයේ මේ ආපදා අවදානම් අවම කිරීම වැඩසටහන යටතේ හෝ එහෙම නැත්නම් වෙනස් ස්ථානයක ස්ථාපිත කිරීමට සිද්ධ වෙයි. අපි ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ඒ අනුව මේ රෝහල් දෙක විතරක් නැවත ස්ථාපිත කරන්න උනොත් අපි දැනට ගණන් බලලා තියෙනවා මිලියන 2800ක් විතර ඒ සඳහා වැය වෙයි කියලා. මිලියන 2800ක් විතර වැය වෙයි. මොකද රෝහල් දෙකක් එතනම කරන්න ගියොත් මේ ගාන අඩු වෙයි. නමුත් මේක නැවත NBRO එකත් එක්ක අපි සාකච්ඡා කරලා ඒ ප්‍රදේශවාසීන් දේශපාලන නායකත්වයෙන් සිරුනත් එක්ක සාකච්ඡා කරලා
මේ රෝහල් දෙක ස්ථාපිත කිරීම පිළිබඳව ඉතා ඉක්මනින් අපි තීන්දුවක් ගන්න කටයුතු කරනවා. ගරු ආණ්ඩුපතිතුමා, දේශපාලන නායකත්වයේ අපේ ගරු අමාත්‍යතුමන්ලා ඇතුළු සියලුම දේශපාලන නායකත්වයේ මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය රෝහල් 13ක්, සෞඛ්‍ය නිලධාරී කාර්යාලය 3ක්, ප්‍රාථමික වෛද්‍ය එක 9ක්, සෞඛ්‍ය ආයතන වෙනස් සෞඛ්‍ය ආයතන 7ක් විදිහට ආයතන 32ක් අර්ධ හා සුළු හානිවට භාජනය වෙලා තියෙනවා. ඒ ටික යථාවත් කරන්නත් අපිට අර NVR රිපෝට්ස් ගන්න වෙනවා. ඒ වගේම දැනට රුපියල් මිලියන 222ක් පමණ වැය වෙතයි අපි අපේක්ෂා කරලා තියෙනවා. ඒ වගේම නමුත් මේ සියලු තත්ත්වයන් තුල රෝහල් වල කාර්යභාරය ඒ ආකාරයෙන්ම සිද්ධ කරගෙන යනවා. අපිට පත්තේගම රෝහල වෙනත් තැනක ස්ථාපිත කරලා අවශ්‍ය සේවාව ලබා දෙනවා. නිදුලත් එහෙමයි. එතකොට කිසිම තැනක ප්‍රතිකාර ගන්න මේ රෝගියෙකුට අපහසුතාවක් ඇති නොවන විදිහට මේ තියෙන තත්ත්වය තුළ අපි අවශ්‍ය පහසුකම් සමහර තැන්වල ළඟා වෙන්න බෑ. රෝහල් වලට සමහර ඩිස්පෙන්සරි ළඟා වෙන්න බෑ. එහෙම තැන්වලට අපිට කරන්න පහසුකම් අඩුයි. හැබැයි පුළුවන් තරම් උපරිමයෙන් මේ පහසුකම් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. රෝහල් පද්ධතිය යථාවත් කරගෙන යනවා. ඒ වගේම කඳවුරු වල මේ විශේෂයෙන් අපි අවධානය ලක් කරන්න ඕනේ. මේ කඳවුරු වල ඉන්න ජනතාව වෙනුවෙන් සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ඒ වගේම පළාත්පාලන ආයතනවල සෞඛ්‍ය අංශ මේ සියලු දෙනා ඉතාමත්ම මේ යොහුසුළු උනන්දුවෙන් කටයුතු කරනවා. මේ සියලුම මේ මධ්‍යස්ථානවල ජනතාව පරීක්ෂාවට ලක් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය බෙහෙත් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. බොහෝ තැන්වල තමුන් එදිනෙදා ගන්න බෙහෙත් ටිකවත් ගන්න බැරුව තමයි මේ කඳුරු වලට මේ මිනිස්සුන්ට එන්න උනේ. ඉතින් ඒ තැන්වලදී ඒ සමාජයට බෙහෙත් ගන්න තියෙන මේ පොතවත් නැහැ, ඒ තොරතුරුවත් නැතුව තියෙද්දි හැබැයි අපි වෛද්‍යවරු ඒ සියලු දේවල් විමසලා ඒ අවශ්‍ය පාසුකම් ටික ඒ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සැපයීම් කරනවා. ඒක සෞඛ්‍ය තත්ත්වය අපිට දැනට මේ කඳුරු විශාල ප්‍රමාණයක් තිබුණා වුණත් නිකන් බෝවන රෝග හෝ වෙනත් අපහසුතාවයන් අක්‍රමිකතාවයන් පිළිබඳව අපිට වාර්තා වීමක් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. හොඳයි. දැන් තවත් එක් ප්‍රධාන කාරණයක් ගත්තොත් මධ්‍යම පළාත ගත්තාම කෘෂි කාර්මික වටපිටාවක් යටතේත් විශේෂයෙන්ම අපි දන්නවා සුළු කුඩා වාරි මාර්ග පද්ධතියක් තියෙනවා. අපේ පළාතේ ගොවි ජනතාව බොහෝ සෙයින් ඒ වගේ මේ තමන්ගේ ගොවිතැන් කටයුතු කරන්නේ. වාරි මාර්ග වලට වෙච්ච හානි කොහොමද සහ ඒවා ප්‍රතිපූර්ණය කිරීම සඳහා මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරලා තියෙන්නේ? කුස්කර්ම පැත්තෙන් ගත්තොත් ඇත්තටම කුස්කර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අපේ පළාතේ තියෙනවා මිනිපේ ගොවිජන ව්‍යාපාරයේ මධ්‍යම රජයට ව්‍යාපාරයක් ඉදිරිය යන්නේ අන්තර් පළාත් ව්‍යාපාරයක් විදියට මේ සියලුම ශේෂ්ඨයන්ට අදාළව සිදු වෙලා තියෙන වගාහානි, ඒ වගේම නුවරඑළිය මේ දිස්ත්‍රික්කයේ එළවලු වගාවන් සම්බන්ධ වෙලා තියෙන වගාහානි, මේ සියලු වගාහානි තක්සේරු කරලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ගෙවීම් කරන්න සානාධාර ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් කුස්කරණ දෙපාර්තමේන්තුවත් එක්ව තමයි ඒ කටයුතු කරන්නේ. අවසාන වශයෙන් මේ සානාධාර ලබා දීම කුස්කර්ම මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අදාළ ගොවීන් වෙත ප්‍රේෂණය කරන්න අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම එමායතන මේ මධ්‍යම රජයේ වාරි ව්‍යාපෘති, ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාරි ව්‍යාපෘති සම්බන්ධවත් අපි ආපදා කමිටුවේදී සාකච්ඡා කරනවා. එමායතන මේ වෙන විටත් ඒ සම්බන්ධව ඇස්තමේන්තු සකස් කරගෙන ආපදා හඳුනාගෙන ඇස්තමේන්තු සකස් කරගෙන ඒවා යථාවත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. නමුත් මේ වර්ෂා තත්ත්වයක් එක්ක ඒවා කරන්න හරි අපහසුතාවයක් තියෙනවා. එළ දොළවල් වල මේ වගේ අහුණු වල තාමත් වතුර තියෙනවා. ඒතර මේ වර්ෂාව තියෙන නිසා යම් අපහසුතාවයක් තියෙනවා. ඒ වගේම පළාත් සභාවට ඇත්තටම එන්නේ පළාත් මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන වාරි නිර්මිත මේ නිර්මිත අපි මේ පළාතම විදිහට ගත්තොත් පූර්ණහානි වෙලා තියෙනවා නිර්මිත 663කට, අර්ධහානි 1307කට, සුළු හානි 72කට වශයෙන් 1845කට විතර වගේ ප්‍රමාණයක හානි සිද්ධ වෙලා තියෙනවා. ඒතර සමහර ඒවා සම්පූර්ණයෙන් ගලවාගෙනම ගිහලා තිනවා. හොයන්නවත් බැරි තරම දැන් ඔබලා දන්නවා වර්ෂාවේ තරමත් එක්ක පාලම් ගලවන්න ගියා නම් මේ සුළු වාරි මාර්ග ගැන අපිට මේ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් මේවත් අපි යථාවත් කරන්න දැන් ඇස්ටිමේට් කරලා තියෙනවා රුපියල් මිලියන 3633ක් පමණ මේ සඳහා වැය වෙතයි දැන් අපි ඉන්ස්ට්‍රුමන්ට් කරලා තියෙනවා. මේ මුදලුත් අපි ලබා ගන්න මුදල් කොම්සමාර ලබා ගන්න කටයුතු කරනවා. අපිට මේ නිර්මිත නම් මම හිතන 12:30 කරගනින් කොහොමදත් ඉවර කරන්න බෑ. අපි ලබන අවුරුද්ද තුල මේ කටයුතු කරන්න. හැබැයි උමන හෝ නිර්මිතයක් මේ වර්ෂයේ ප්‍රතිපාදන වලින් අවසන් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ නිර්මිත අවසන් කරන්න අපි කටයුතු කරනවා. මොකද ඒ සඳහා අපිට වෙන්වුණු මුදල් ප්‍රතිපාදන දැනටමත් තියෙන නිසා. ඒ හින්දා මේ ගොවීන්ට වගාව ආරම්භ කරන්නට
මේ ඉදිරි කන්නේ වගාව ආරම්භ කරන්න ගැටලුවක් නොවන විදිහට කටයුතු කරන්න කියන එක තමයි සියලු දෙනා දන්නවා. ජනතුමා දිස්ත්‍රික්ක තුනටම විශේෂ සම්බන්ධීකරණ කමිටු තුනකට ආවා. එතෙන්දී මේ සියලු කරුණුකාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා අපිට නියෝග කළා මේ ජන ජීවිතය යථාවත් කරන්න. ඒ වගේම මේ කර්මාන්ත මේවා සොලිවාරු මාර්ග මේ සියලු දේවල් යථාවත් කරන්න අවශ්‍ය කටයුතු මේ ඉතා ඉක්මනින් කරන්න කියන එක. ඒ අනුව දෙසැම්බර් 12 වෙනකොට අවසන් කළ හැකි සියලු ඒ කර්මාන්තයන් අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ වර්ෂාවත් එක්ක ඒ සඳහා තියෙන ඉඩකඩ බොහොම අඩු තත්ත්වයක් තියෙනවා. තාමත් තිගැස්මකින් ඉන්නවා අපිට කොහොමද මේ අපේ ජීවිත ආපහු යථාවත් කරගන්න පුළුවන් එක. ඒ අයට අපි දෙන්න ඕනේ හොඳ පණිවිඩයක්. ඔබතුමා කිව්වාගේ ජනාධිපතිතුමා නිරතුරුවම කියන්නේ අපි ඉක්මනින් වගා කරමු, ඉක්මනින් සූදානම් වෙමු කියලා. සමස්තයක් හැටියට අරගෙන ඔබතුමාට තව විශේෂයෙන්ම සඳහන් කරන්න තියෙන කාරණාවත් එක්ක මොකද්ද ජනතාවට දෙන්න තියෙන පණිවිඩය? අපි කොහොමද දැන් මොකද්ද කරන්න ඕනේ? කොහොමද සූදානම් වෙන්න ඕනේ? අපි මම හිතන්නේ අපේ ප්‍රධානම මේ ප්‍රවේශයන් තමයි අපිට අහිමි වුණේ මේ වර්ෂාවත් එක්ක. ඒ ප්‍රධාන ප්‍රවේශයන් තුළ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා පළාත් පාලන දෙපාර්තමේන්තු සතු මාර්ග මේ තුනම දැඩි ලෙස විනාශයට ලක් වුණා. මාර්ග හානි වුණාම අනිත්ව කොහොමද අදාළ වෙනවා? ඒ පිළිබඳව ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒ ප්‍රවේශයන් තමයි නැති වුණේ. අපේ නෝරේට ප්‍රවේශයන් නැති වුණා කොහෙන්වත්. ඊට පස්සේ නෝරටත් එන්න ප්‍රවේශයන් කීපයකින් එක ප්‍රවේශයක් තමයි සමහරට අපිට අන්තිමට ඉතුරු වුණේ ගලගෙදර මාර්ගයේ විතරයි. ඒ වගේ ඒ ගැටලු තිබුණා. නමුත් මේ ප්‍රවේශ මාර්ගවලට හානි සිද්ධ වෙන දේවල් අපි අදිර 3ක් යටතේ තමයි අවසන් කරන්න කටයුතු කරේ. පළවෙනි එක අවසන් කරේ නැහැ. තාම අවසන් කරන්න කටයුතු කරමින් පවතින්නේ. පළවෙනි එක තමයි අපි මේ ප්‍රවේශ මාර්ගයන් යන්න පුළුවන් මට්ටමට අඩු ගානේ පයින් යන්න හෝ එහෙම නැත්නම් ත්‍රී වීල් එකක් බයික් එකක් හෝ නැත්නම් ලයිට් වෙහිකල් එකක් යන්න පුළුවන් මට්ටමට සකස් කරගන්න එක තමයි මූලිකව කළේ. ඒතර ඒ කටයුත්ත අපි මම හිතන්නේ ගොඩාක් මාර්ගවලට කළා. හැබැයි සමහර මාර්ග තියෙනවා කිසිසේත්ම අපිට පයින් යන්නවත් හදන්න බෑ. ඒ මාර්ග අපි එහෙම ඉතුරු කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි අදියර තමයි මේ මාර්ගයේ මේ පොදු ප්‍රවාහන පාසුකම් සපයන බස් රථ ගමන් කරන මාර්ගයන් නම් ඒ බස් රථයක් යන්න පුළුවන් මට්ටමට පත් කිරීම. ඒ කටයුත්තත් අපි දැන් විශාල මාර්ග ප්‍රමාණයක ඒ කටයුත්ත ඉටු කරලා තියෙනවා. ඒ අනුව මම දැන් පහුගිය දවස් කිහිපය තුළ ගම්මානවලට යන්න බැරි වෙච්ච පිරිස්වලට ප්‍රවාහන පොදු ප්‍රවාහන පාසුකම් නොතිබෙච්ච පිරිස්වල දැන් ටික මේ ප්‍රවාහන පාසුකම් සපයලා දෙනවා. මම හිතන්නේ 90ක ඊයේ රැස්වීමේදී කියවුණා 90ක විතර පිරිස මේ ප්‍රමාණයකට දැන් පොදු ප්‍රවාහන සේවා සපයන්න හැකියාව ලැබිලා තියෙනවා කියන එක ශ්‍රී ලංගම සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියට. ඒ වගේම පළාත් පාලන ආයතන වල මාර්ග මම හිතනවා ඒ පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් පළාත් පාලන කොමසාරිස්තුමිය ඇතුළු මේ සියලු දෙනා එක රාස් වෙලා මේ වෙනකොට ඉතා විශාල මාර්ග ප්‍රමාණයක් පිළිසකර කරලා තියෙනවා. ඒ අනුව වාහනයක් ගමන් කළ යුතු මට්ටමට දැන් සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි පළාත් සභාව විදියට ගත්තොත් මේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය හා කර්මාන්ත දෙපාර්තමේන්තුව, පේශකර්ම විශේෂයෙන් කියන්න අර සේවා සපයන ආයතන වලට අපිට බාහිරින් තිබ්බ සම්පත් තමයි ගොඩාක් විනාශ වුනේ. හැබැයි මේ කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත දෙපාර්තමේන්තුව, පේශකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පිටුවා තියෙන ආයතනය මේ ආයතනයේ ගම්වතුරට යට වුණා සම්පූර්ණයෙන්ම. කර්මාන්ත දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් යට වුණා. ඊළඟට පේශකර්ම දෙපාර්තමේන්තුවේ කොටසක් එක්ක යට වුණා. ඊට පස්සේ එතන තිබ්බ ප්‍රදර්ශනාගාර සම්පූර්ණයෙන් යට වුණා. මම හිතන්නේ තට්ටු දෙකක්ම පිරෙනකන් වතුර ආවා. ඒතර ඒ ආයතනයට ලොකු අලාභානියක් සිද්ධ වුණා. මේ හානිත් එක්ක අපි දැනට ගණන් බලලා තියෙනවා දිස්ත්‍රික්ක 3ට. මාතරේ දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, නෝරේ දිස්ත්‍රික්කයට මිලියන 18,143ක් කියන විදිහට අපි දැනට ගණන් බලලා තියෙනවා. ඒ කියන්නේ මේ ආපදාවල හානිය මධ්‍යම පළාතේ මේ අපේ ටිකට මේ මධ්‍යම පළාත් සභාවට අදාළ වත්කම් යථාවත් කරන්න වෙලා තියෙන හානිය හා ඊට වැය වෙන මුදල විදිහට මිලියන 18,143ක් දැනට ගණන් බලලා තියෙනවා. මේක තව වෙනස් වෙන්න පුළුවන්. අපි මේ දල ඇස්තමේන්තුව තමයි කරලා තියෙන්නේ. මේ දල ඇස්තමේන්තුව සමාජයට තව අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වය තුළ තමයි අපි පළාත් සභාව තුළ කරන්නේ. හැබැයි පළාත් සභාවේ හා දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය තුන ගත්තාම අපි බොහෝ දේවල් දේශපාලන නායකත්වය මම නැවතත් කියන්නේ අනුකරතුමා හා ගරු අමාත්‍යතුමාලා දේශපාලන නායකත්වය ඒ වගේම මේ සියලුම නිලධාරීන් ජනතාව මේ සියලුම මේ ප්‍රාදේශීය මට්ටමේ මේ දේශපාලන නායකත්වය පවා ලොකු ඒකරාශීමක් තුල අපි මේ කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන විවිධ පළාත් වලින් අපිට ලොකු මේ සහයෝගයක් ලබා දුන්නා. සමහර ප්‍රදේශ වලින් කණ්ඩායම් ඇවිල්ලා වාහන කෑම්බීම සියල්ල අරගෙන ඇවිල්ලා මෙහි නතර වෙලා අපිට
ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්න පාරවල් සුද්ධ කරා කානු සුද්ධ කරා ලින් සුද්ධ කරා ආහාර පාන ගෙනත් දුන්න ඒ සියලු දේවල් කරා වගේ මධ්‍යම පළාතේ ජනතාවගෙන්ම මධ්‍යම පළාතට උදව් උපකාර ලැබුණා වගේම ලංකාව පුරා හැමතැනින්ම උදව් උපකාර ලැබුණා. ඒ තුළ තමයි මම හිතන්නේ අපි පළාතේ සියලුම දෙනා නිලධාරීන් දේශපාලන නායකත්වය ආගමික නායකත්වය මේ සියලු දෙනා ඒකරාශී වෙලා මේ කටයුත්ත කිරීම තුළ තමයි මම හිතනවා දින ගානකින් අපිට සාමාන්‍ය අපේ නියම තත්ත්වයට එන්න බැරුණත් සාමාන්‍ය මට්ටමකට අපිට ගොඩනගින්න පුළුවන්කම හැකියාව ලැබුණේ. අතිකරු ජනතුමා මම දැක්ක අවස්ථා කිහිපෙකදී කිව්වා අපි නැගිටින්න ඕන ඉතා ඉක්මනින් කියන එක. ඒ ඉතා ඉක්මනින් නැගිටින්න තමයි අපි අවශ්‍ය කරුදු කරන්නේ. එතකොට හැම දෙනාම යාපනයේ නියැලෙන්න ඕනේ. වෘත්තීන් වල නියැලිච්ච කට්ටිය වෘත්තීන් වල නියැලෙන්න ඕනේ. ගොවිතැන කරපු කට්ටිය එතෙන්ද යන්න ඕනේ. ආපහු ඒ වගේම රැකියාවල නියැලෙන කට්ටිය එතෙන්ද යන්න ඕනේ. මේක ආපදාව කියලාට අපි දුර්වල වෙන්නේ නැතුව තවත් ශක්තිමත් වෙලා ඉතා ඉක්මනින් අපේ පළාත ගොඩනගන්න, අපේ දිස්ත්‍රික්ක තුන ගොඩනගන්න, අපේ රට ගොඩනගන්න අපි ජනතාව විදියට නිලධාරීන් විදියට දේශපාලන නායකත්වයට ඒකරාශී වෙලා තියෙනවා වගේම ඒක ශක්තියක් කරගෙන ඉතා ශක්තිමත්ව කටයුතු කරමු කියන යෝජනාව සියලු දෙනාට විශේෂයෙන්ම ජනතාවගෙනුත් ඒ සඳහා දායක වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක තමයි මම හිතන්නේ අපිට එකට මේ කටයුත්ත කරොත් ඉතා ඉක්මනින් අපිට මේ සියලු දේවල් යථාවත් කරගන්න පුළුවන්. අපි දන්නවා රජය, යතින් ජනතුමා ඇතුළු රජය මේ සියලු දේවල් පුනරුත්ථාපන කටයුතු සහනකුත් සියලු සහනවලට අපිට අවශ්‍ය ප්‍රතිපාදන අහනකුත් සියලු දේවල් ලබා දෙනවා. එහෙමනම් අපි ඒ දේවල් ප්‍රයෝජනට අරගෙන මේක ගොඩනගන්න අපේ උපරිම ශක්තිය ලබා දීම තමයි මම හිතන්නේ අපි කරන්නේ. බොහොම ස්තුතියි. මධ්‍යම පළාතේ අපේ ප්‍රධාන ලේකම්තුමන් අජිත් ප්‍රේමසිංහ මහත්මයාත් එක්ක මේ සිදුවෙච්ච ව්‍යසනයට කොහොමද ශක්තිමත් අපි මුහුණ දෙන්නේ සහ දැන් මොනවද අරගෙන තියෙන පියවර ඒවයි අපි කතා කළේ ස්ටෙප් අප් තුලින්. මධ්‍යම පළාතේ අපේ ප්‍රධාන ලේකම්තුමන් පැහැදිලි කරා වගේම සියලු රාජ්‍ය නිලධාරීන් මේ කටයුත්තට දිවාරයන් ඔබලා ඔවුන්ගේ සහයෝගය කැපවීම ලබා දෙනකොට රාජ්‍ය නායකත්වයකට මූලිකත්වයක් අරගෙන තිබුණා. පළාතක් හැටියට ගත්තාම ආණ්ඩුකාරතුමා ප්‍රමුඛ දේශපාලන අධිකාරියම කරනකොට අපිට කරන්න පුළුවන් තවත් ශක්තිය ජවය තව තවත් වැඩි දියුණු කරගෙන අපේ පළාත ශක්තිමත් කරගන්න කටයුතු කරමු. අද අපි ඒ කාරණේ ඔබට රැගෙන ආවේ මධ්‍යම පළාත් සභාවේ සිට.